අපි සුපුරුදු පරිදි අපේ වැඩසටහනට එක්සලාවෙන් හමු වෙනවා. හැබැයි අද පොඩි වෙනසක් තියෙනවා. මොකද අපේ සාමාන්‍ය වැඩසටහන පෙළ ගැස්මෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපි කල්පනා කරා විශේෂ වැඩසටහනකට අද යමු වෙන්න. ඒකට හේතු වුණේ මේ දැන් පහුගිය සතිය එකමාරකට විතර කලින් එලොන් මස්ක් විශේෂ සම්මුඛ සාකච්ඡාවක් දීලා තිබ්බා ඉකොනොමිස්ට් සගරාවට. අනේ ඒ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ඉතාම උනන්දු සහගත බොහොම කුතුහලය දනවන කරුණු රාශියක් සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ ලෝකයේ සිද්ධ වෙන කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත තාක්ෂණික විප්ලවයට එහෙම නැත්නම් ඊළඟ අවුරුදු 10 15 දශක කිහිපය ඇතුළත මොකද වෙන්නේ කියන අනාගතවාදී දේවල් පුරෝකථනය කරන්න උනන්දු වෙන අයගේ විශේෂ අවධානය යොමු වෙච්ච සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙනවා. එලොන් මස්ක් මේකෙදී කතා කරන ප්‍රධාන දේ තමයි ඔහුගෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන ප්‍රධාන කාරණේ තමයි මේ කෘත්‍රිම බුද්ධියේ ඊළඟ පිම්ම මොකද්ද? ඊළඟ දශකයේ තුල සිද්ධ වෙන්නේ මොකද්ද? සහ මේ ඔහු ඊටම විශේෂ කාරණයක් කියනවා මේ කෘත්‍රිම බුද්ධියේ වර්ධනය එක්තරා තැනකට යන්න පුළුවන් සම්භාවිතාවයේ 10ක් 20ක් අතර ප්‍රමාණයක් තියෙනවා. මේ සම්පූර්ණ පද්ධතිය විසින් මනුෂ්‍ය පරිකල්පනය අත්පත් කර ගැනීමේ පුංචි හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් මේ අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ ඊටාම වෙනස් ලෝකයකට. හැබැයි ඔහු ඊටාම සුභවාදී බලාපොරොත්තුවක් ඇතුව කියනවා. ඒ කෙසේ වෙතත් අපි මේ මනුෂ්‍ය අතර මනුෂ්‍ය සංගතයේ සිද්ධ වෙන වැඩවලින් විශාල කොටසක් කෘත්‍රිම බුද්ධිය සහ මේ තාක්ෂණික රොබෝවරුන් අතරින් සිද්ධ වෙලා මේ ඔහු එක කියන්නේ era of abundance. එහෙම නැත්නම් ওই බහුලත්වයේ යුගයක් වගේ උදා වෙයි කියන එක. ඒ කියන්නේ මේ සල්ලි වල වටිනාකම ඇත්තටම ප්‍රායෝගික වටිනාකම නැති වෙලා ගිහිල්ලා අපිට අවශ්‍ය පරිභෝජනයට අවශ්‍ය සියලු දේවල් සියලු දෙනාට තියෙන එහෙම යුගයක් උදා වෙන්න පුළුවන් කියන අදහසකුත් ඒකෙන් ගම්ම්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික ගැන කතා කරන්න අපි හිතුවා අද විශේෂ ටෙක්සලා පරිච්ඡේදයක් කරන්න ඕනේ කියලා අපේ සාමාන්‍ය වැඩසටහන් පෙළින් පරිබාහිරව. ඉතින් අදත් අපිත් එක්ක ඉන්නවා වෙනදා වගේම අපේ සම්පත්දායක සපුමල් සේනානායක මහත්මයා. ආයුබෝවන්. ඔබතුමාට මේක යොමු කරන්න කලින් අපි මගේ මේ පූර්විකාවේ ඉතුරු කොටසට මම යන්නම්. දැන් එලොන් මස්ක් කියපු මේ බහුලත්වයේ යුගය එහෙම නැත්නම් era of abundance ඔහු ඒ පුරෝකථනය කරන ඒ කාරණෙත් එක්කම මේකට සම්බන්ධ තව අදහස් දක්වපු අපේ යුගයේ තව චින්තකෙක් තමයි යුවල් නෝවා හරාරි. ඔහු කවුරුත් දන්නවා ඉතිහාසඥයෙක් සහ මේ තාක්ෂණය ගැන මේ තාක්ෂණීය අනාගතය ගැන විද්‍යාවේ අනාගතය ගැන ලියන කෙනෙක්. ඔහු දැන් ඔහුගේ කෘති වලින් වසර කිහිපයක ඉඳන්ම කියන දෙයක් තමයි මේ සිවිලයිසේෂනල් හැක් එකක්. එහෙම නැත්නම් මේ කෘත්‍රිම බුද්ධිය යම් තැනකට වර්ධනය වෙලා ඒක යම් කිසි විදිහකට මනුෂ්‍ය සංජානනය පරිකල්පනය එහෙම නැත්නම් ඔය මේ එම්පති එක සහකම්පනය අත්පත් කරගත්තොතින් අපිට මොනව වෙයිද? මනුෂ්‍යයාගේ පැවැත්මේ තාර්කික හේතුව අතුරුදහන් වෙයිද? එහෙම තත්ත්වයක් තුළ අපිට මොනව වෙයිද කියන කාරණේ. ඉතින් මෙන්න මේ කාරණා මේ පදනම් ගල් දෙක මත පිහිටවලා අද අපි සාකච්ඡාව ආරම්භ කරන්න කැමතියි. මම ඔබට ආරාධනා කරනවා මේක අදහස් දැක්වීම. ඔව් දිනේ. ඇත්තටම මේ ලාංකීය ප්‍රේක්ෂකයන් අතරෙත් මම හිතන්නේ විශාල පිරිසක් එලොන් මස්ක්ගේ මේ ඉතා වැදගත් YouTube මේ ඉන්ටර්විව් එක බලන්න ඇති. ඒ වගේම යුවල් නෝවා හරාරිගේ ඉන්ටර්විව්ත් මේ සම්බන්ධයෙන් හුඟ දෙනෙක් බලලා ඇති. මෙතෙන්දී මේ එලොන් මස්ක් අපිට වැදගත් වෙන්නේ ඔහු තවත් විද්‍යා ප්‍රබන්ධකාරයෙක් නෙවෙයි. ඔහු මේ ක්‍රියාවලියේ ප්‍රධාන ආයෝජකයෙක්, ඒ වගේම මේ ක්‍රියාවලිය නිර්මාණය කරමින් ඉදිරියට යන ව්‍යාපාරිකයෙක්, ඒ වගේම නව නිර්මාණකරුවෙක්. ඉතින් ඒ නිසා මේක හුදු විද්‍යා ප්‍රබන්ධයක් ඔය ආතසි ක්ලාග්ගේ 2050 ලෝකේ වගේ එකක්, ජුලියස් වර්න්ගේ කතාවක් වගේ එකක් නෙවෙයි මේක. මේක ඇත්තටම යම්කිසි කාලයක් මුළුල්ලේ ඔහු ආයෝජනය කළා ස්පේස් සෙක්ටර් එකේ, AI සෙක්ටර් එකේ, ඉලෙක්ට්‍රික් වෙහිකල් පැත්තේ, ඔටොනොමස් වෙහිකල් පැත්තේ එහෙම ආයෝජනය කළා. ලෝකේ අනික් රටවල් එක්ක යම් ගනුදෙනු කරලා විශේෂයෙන්ම චීනය එක්ක විශාල අත්දැකීමක් සහිත වාණිජවාදී පැත්තෙන් අනාගතය ගැන හිතලා කටයුතු කරන කෙනෙක්. මොකද දේශපාලනය වෙනස් එකක්. දේශපාලනය ගැනත් ඒ ඉන්ටර්විව් එකේ ගොඩාක් තියෙනවා. නමුත් මෙතෙන්දී අපිට වැදගත් වෙනවා ඔහු කියන කරුණු කීපයක්. එකක් ඔය 2030 එක තමයි වැඩි කාලයක් නැහැ. තව අවුරුදු 4යි. 2030 වෙනකොට ලෝකේ පරිගණක පද්ධති මේ සූපර් කම්පියුටර්ස් වල බලය මගින් එතෙක් කාලයක් මනුෂ්‍ය සාමූහික බුද්ධිය අපි ගත්තොත් අපේ අතීතයේ ඉඳන් ඇවිල්ලා
කාර්මික විප්ලව වලින් පස්සේ මෙහෙම නැගිටලා චින්තන විප්ලව වලින් ඇවිල්ලා ඒ කියන්නේ සොක්‍රටිස්ලා බුදුරජාණන් වහන්සේලා එහෙම ඇවිල්ලා අල්බර්ට් අයින්ස්ටයින්ලා එහෙම ඇවිල්ලා ඒ අපි ඇති කරගත්තා වූ සාමූහික බුද්ධිය ඒ සාමූහික බුද්ධිය ඉක්මවා යන යාන්ත්‍රික බුද්ධියක් මනුෂ්‍ය දැනුමේ සම්පූර්ණ සමස්තය ඉක්මවා යන යාන්ත්‍රික බුද්ධියක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා. ඒ වගේම දෙවෙනි එක කියන්නේ අපේ බුද්ධිය අභිබවා යනවා. මානව බුද්ධිය අභිබවා යනවා. ඊළඟට ඔහු කියන එක තමයි 2036 පමණ වෙන විට ඔබ කියන தත්ත්වය. කියන්නේ අර ඉකොනොමික්ස් මැගසින් එකේ එම කතුරුතුමිය අහනවා එඩිටර් දැන් ඔබගේ ඔය ධන උත්පාදනය ධනය පිළිබඳ කාරණා වලදී ඔබ මොකද කියන්නේ ඇති නැති පරතරය ගැන ආදී වශයෙන්. ඔව් අහන ධනය කියන්නේ මොකද්ද? ධනය කියන්නේ මේ භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා යොදා ගන්නා අතරමැදි ක්‍රියාවලිය. අතර මේක අපි හදාගත්ත සම්මතයක් නේ මුදල් කියන එක. භාණ්ඩ හා සේවා අපරිමිත විදිහට තියෙනවා නම් in abundance උපාවිච්චි කරන්න එක ඕන තරම් තියෙනවා නම් ඒවා ගණදෙනු කිරීම සඳහා ඩිජිටල් ප්‍රවේශයන් තියෙනවා නම් මුදල් තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මට ඕකේ කීව දක්වන්නේ කාල් මාක්ස්ලා හෙගල්ලා කිව්වෙත් ඕකේ. කොමියුනිස්ට් වාදයේ යටතේ සියලු දෙනාටම තමන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය පරිදි ලැබෙනවා. පූර්ණ කොමියුනිස්ට් සමාජය බිහි වෙච්ච දවසේ යුටෝපියන් කොමියුනිස්ට් සමාජය එකයි. සමාජවාදයේ යටතේ තමන්ගේ හැකියාවට ලැබෙනවා. මේ පූර්ණ කොමියුනිස්ට් වාදයේ යටතේ තමන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය සියලු දේ ලැබෙනවා. ඒ වගේ දැන් මොහු කියන්නේ මුදල් නැතුව ඩිජිටල් ක්‍රමවේදයන් එක්ක අපට අවශ්‍ය ආහාරද අපට අවශ්‍ය ඇඳුම් පැළඳුම්ද අපට අවශ්‍ය රෝගවලට බෙහෙත් හේද්ද ප්‍රවාහන පහසුකම්ද නිවාසික පහසුකම්ද මේ ඕනම දෙයක් හරි අපට ලබා ගැනීමට අවශ්‍ය කරන යාන්ත්‍රික ක්‍රමවේදය ඕනෑතරම් මේ බඩු භාණ්ඩ ව්‍යාප්ත වෙලා ලැබෙනවා කියන එක තමයි ඔහු කියන්නේ. ඒ අනුව ඔහු කියනවා මේ 2036න් පස්සේ මේ AI මගින් ගොඩනගන කෘත්‍රිම බුද්ධි සාමූහිකත්වය හා මානව බුද්ධි සාමූහිකත්වය අතර වෙනස මානවයයි චිම්පන්සියයි අතර වෙනසට වඩා ලොකුයි කියලා. ඒ කියන්නේ අපි ඒකත් එක්ක බලනකොට අපි ඉන්නේ චිම්පන්සියා. චිම්පන්සි ලෙවල්. ඒකට ලොකුයි කියලා ඔහු කියන්නේ. චිම්පන්සියා හා අපි අතර තියෙන බුද්ධිමය යම්කිසි පරතරයක් තියෙනවා නම් මේ කෘත්‍රිම බුද්ධියයි මානව බුද්ධිය අතර පරතරය ඊට වඩා ලොකු වෙනවා කියලා ඔහු කියනවා. ඉතින් මේක එක්තරා ආකාරයකට විශාල මේ ක්‍රියාවලියයි වගේම ඔහු කියනවා මේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වයක් තමයි මේ ඔටෝනොමස් machines එහෙම නැත්නම් robots ලා කියලා අපිට කියන්න පුළුවන්. මේ autonomous machines මේ computers දැන් මේ පර්යේෂණාගාර වලින් එළියට පයින්නවා. මේ sandbox experiment වලින් එළියට පයින්නවා. හැම ආයතනයකම වගේ එළියට පැනලා වෙනත් අයව හැක් කරනවා වෙනත් තැන් වලට පනිනවා. එහෙම වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. මොකද මේ ඔක්කොම ජාලගතයි. ඒ වගේම දැන් මේ වර්තමානයේ ඇති වෙන දැන් අලුත් වෛරස් ප්‍රමාණිකුත් බිහි කරලා තියෙනවා මේ AI භාවිතා කරලා. දැන් මේ ත්‍රස්තවාදීන් අතර ගියොත් කොහොමද? අර කොවිඩ් එක සම්බන්ධව තෝවෙනි තර්කණයක් තියෙනවානේ මේ හදපු වෛරසයක් තමයි එළියට ගියේ කියලා. කොට මේ වෙද්දිත් ඔහු ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහු කියනවා යම් සම්භාවිතාවක් තියෙනවා. මානව වර්ගය අතු ගෑවිලා වුණත් යන්න පුළුවන්. හැබැයි ඒක එහෙමයි කියලා අපිට මේ දියුණුව නවත්තන්න බෑ. ඔහු ඒකට උදාහරණයක් ගන්නේ අර අපේ තාපගතිකයේ තියෙනවා heat dead එකක් ගැන. ඒ කියන්නේ මේ එන්ට්‍රොපිය නිසා ක්‍රමයෙන් ගිහිල්ලා අවසානයේ ශක්තියේ කාර්ය කිරීමේ හැකියාව ශුන්‍ය වෙනවා. හරි. ඒ වගේ heat dead එකක් තියෙනවා කියලා අපි heat පාවිච්චි නොකර ඉන්නේ නැහැ. ඒ වගේ මෙතන යම්කිසි අනතුරක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි මේ ක්‍රියාවලියේ නියැලිය යුතුයි කියලා ඔහු දැන් මේවා නියාමනය කිරීම සඳහා යම් යෝජනා ප්‍රමාණිකුත් ඉදිරිපත් කරනවා. ඉතින් මේක එක්තරා ආකාරයක යුටෝපියන් අයිඩියා එකක් හිට ගන්න පුළුවන්. මට නම් දකින්නේ මෙතන තියෙන ලොකුම ප්‍රශ්න දෙක එක මෙතරම් විශාල බුද්ධි එකතුවක් ලබා ගැනීමට කොතරම් ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේද? ඒ ශක්ති කොහෙන්ද අපි සපයන්නේ? දැන්ටවත් මේ data centers වලට ශක්තිය සැපයීම විශාල ප්‍රශ්නයක්. ඒවයි කූලින් සිස්ටම් වලට ජලය සපයන්න බැරි හින්දා තමයි කැලිෆෝනියාවේ පහුගිය කාලේ ලැබුගිනි නිවන්න වතුර නැති වුනේ. ඉතින් ඒ වගේ ඒකට ශක්තිය කොහෙන්ද කියන ප්‍රශ්නේ. ඒ ශක්තියත් එක්ක ඇති වෙන පරිසර දූෂණයට මොකද්ද
විසඳුම. ඒක AI වලට කරන්න පුළුවන්ද? ඒ වගේම අනික් ප්‍රශ්නේ තමයි මේ AI විසින් ඇති කරන මේ තරඟකාරීත්වය මේ ඇති කරලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ සමාගම් අතර තියෙන තරඟකාරීත්වය චීනයත් එක්ක එක්සත් ජනපදයේ තියෙන තරඟකාරීත්වය ලෝකයේ අනික් රටවල් මේ කැචප් කරන්න දරන තරඟකාරීත්වය මේක විසින් ඇති කරන මේ මී පොරය නියාමනයකට ලක් නොවුනොත් පරමාණු බල ශක්තිය පිළිබඳ පරමාණු අව්‍ය පිළිබඳ ඇති වුණා වාග්යට වඩා ඉතා භයානක සහ ඉතා වේගවත් සහ ඇතැම් විට විනාශකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මොකද AI යොදලා වෛරස් හදන්න පුළුවන් නම් AI යොදලා වෙනත් දෑ කරන්න පුළුවන් නම් ඒවා එකිනෙකාගේ මූල්‍ය කටයුතු හැක් කරන්න පටන් ගත්තොත් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ තාක්කල් විශ්වාස කළා මේ බ්ලොක් චේන් ටෙක්නොලොජි එක හැක් කරන්න බෑ කියලා. නමුත් දැන් මේ AI මැෂින් එක්තරා දුරකට ඇවිල්ලා තිනවා බ්ලොක් චේන් ඒ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි හැක් කරන්න පුළුවන් ලෙවල් එකට. ඔව් ඇවිල්ලා තියෙනවා. දැන් ඒතකොට ඒ වගේ තත්ත්වයන් එක්ක මොන විදිහේ තත්ත්වයන් අනාගත මූල්‍ය ක්‍රියාවලියට එයිද? රාජ්‍යයට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? දැන් අපි මේ රාජ්‍ය කියන්නේ බදු අය කරන්නේ. දැන් උදාහරණයකට ලංකාවේ මහ බැංකුවෙන් ඇහුවොත් ඇයි ක්‍රිප්ටෝකරන්සි ලීගලයිස් කරන්නේ නැත්තේ කියලා. ඒතකොට අපි කවුද? අපිට මොනවද කරන්න පුළුවන්? ඒවලට කරන්න දෙන්නේ නැති වෙනවනේ. අර ඔය එලොන් මස්ක් එහෙම අගේන සෙවරින් ඉන්ඩිවිජුවල් ඇති වෙනවා. රාජ්‍යයට මුකුත් කරන්න බෑ ඔහු එක්ක. නිදහස් මිනිහෙක් බිහි වෙනවා. අර කොමියුනිස්ට් සාමූහිකයේ වෙනුවට ඕනම දෙයක් කරන්න පුළුවන් නිදහස් මිනිහෙක් බිහි වෙනවා. මුදල් නැති ඩිජිටල් ලෝකයක් ඇති වෙනවා. ඉතින් මේක තමයි ඔහුගේ යුටෝපියාව. ඉතින් ඔය ප්‍රශ්න කීපය එතන තියෙනවා. දැන් මේක ගැන කාලෙක ඉඳන් අනුදුරු අංගවන කෙනෙක් තමයි අපේ යුගයේ ඉන්න මහා විශාරදයෙක් විශේෂඥයෙක් දාර්ශනිකයෙක් වන මේ හරාරි. ඔහු අර සේපියන් පොතෙන් තමයි ඔහු අපි අඳුරගත්තේ. නමුත් ඔහු ඊට කලින් ටෙල් අවීව් විශ්වවිද්‍යාලයේ මේ අදහස් පළ කිරීම ගොඩක් කළා තියෙනවා. ඉතින් ඔහු ඇන්ත්‍රොපොලොජිස්ට් කෙනෙක් හැටියට ඒ වගේම ඉතිහාසඥයෙක් හැටියට ඒ වගේම මේ විද්‍යාවන් පිළිබඳ ඔහු මම හිතන්නේ විද්‍යාඥයෙක් නොවුනත් මේ විද්‍යාවේ දර්ශනය හඳුනාගත්ත කෙනෙක්. දැන් ඔහු කියන ඉතා වැදගත් කාරණය තමයි මේ මිනිස්සු කියන්නේ සේපියන් අන් සතුන්ගෙන් වෙනස් වුණේ මේ සංජායන විප්ලවය එහෙම නැත්නම් කොග්නිෂන් රිවොලූෂන් එක නිසා. ඒ කොග්නිටිව් රිවොලූෂන් එක නිසා ඔහු සංකේත බිහි කරගත්තා, වදන් බිහි කරගත්තා, sannivedanayak ඇති කරගත්තා. ඒකට මේ මානවයාගේ ඔපරේටින් සිස්ටම් එක තමයි මානවයා අතර තියෙන වදන් භාෂාව. words ඔපරේටින් සිස්ටම් එක words. මම ඔයාට යමක් කියන්නේ පාවිච්චි කරන්නේ වදන්. මම මෙතන තියෙන භාණ්ඩ අඳුනා ගන්න පාවිච්චි කරන්නේ වදන්. මම මේ ලෝකයේ තියෙන හැමදේම පැහැදිලි කරන්න සංකේත ආශ්‍රය කරන්නේ වදන්. ඒකට වදන් තමයි මේ මානවයාගේ ඔපරේටින් සිස්ටම් එක. එතකොට මේ වදන් බිට්ස් බවට පත් වෙලා පරිගණක වලට ගියාට පස්සේ ඒවා හුදු 10 බිට්ස් වෙනවා. එතකොට මේ ලැන්ග්වේජ් වලට තියෙන තැන වදන් වලට තියෙන තැන මේ ඔපරේටින් සිස්ටම් එකට තියෙන තැන යනවා කාටද? යන්ත්‍රවල බිට්ස් වලට. සහ කතන්දර කීමේ හැකියාව ලැබෙනවා. ඒත් නිර්මාණය. ඒ වගේම ඔහු කියන අනික් වැදගත් දේ තමයි ඒක ඊටාම වැදගත් දෙයක් මේ මමත් බොහොම කැමැත්තෙන් නිරීක්ෂණය කරපු දෙයක්. බොහෝ දෑ ටූල්ස් මිනිස්සු උදැල්ල පටන් අරන් ටැක්ටරේද වාහනද රොකට්ද පරමාණු අවිද බැලස්ටික් මිසයිල්ද මේ ඔක්කොම මිනිස්සු පාවිච්චි කරන ටූල්ස්. ඒකේ අවසානයේ ඉන්නේ මිනිස්සයා. දැන් ඒ කාලේ අපි කියනවානේ තුවක්කුවට වඩා වැදගත් තුවක්කුව පිටුසස් සිටින මිනිස්සයා කියලා නේද? නමුත් දැන් මේ AI කියන්නේ එහෙම ටූල් එකක් නෙවෙයි. ඔහු කියන්නේ ඒකයි. මේක ඔටොනොමස් ඒජන්ට් කෙනෙක්. එයා තීරණ ගන්නවා. ටූල් එකෙන් අතෙන්ට පැනලා තියෙනවා. කිසි විදිහක අර අපේ සාමාන්‍යයෙන් දර්ශනීය කියන මේ වොලිෂනල් ඇක්ට් එහෙම නැත්නම් මේ සිතලා බලලා කරන්න කියන එක ඊට සමාන නොවුනත් මේ පරිගණක වලට පුළුවන් කියලා දැන් ඒක පෙන්නලා තියෙනවානේ. කියන්නෙත් නැතුව අනදීමකින් උත්තරව ප්‍රොම්ප්ට් කරන්නේ නැතුව ගිහිල්ලා අනුන්ගේ පද්ධති හැක් කරනවා. දැන් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ කැරලිකාරී රොබෝ කෙනෙක්. ඒ රොබෝ කැරල්ලක් දැන් ලෝකේ හැමතැනම ඇති වෙමින් තියෙනවා. ඒකට මේක මිනිස්යාගේ විප්ලවයට වඩා ප්‍රංශ විප්ලවයට ඇමරිකන් විප්ලවයට 71 කරලට වඩා වෙනස් දෙයක්. මේක වෙනම සංවිධිත විප්ලවකාරී පරිවර්තනයක් වෙන දෙයක්. ඔහු ඒක දැකලා තියෙනවා. ඉතින් ඔහු ප්‍රකාශ කරන අනික් වැදගත් දේ තමයි මේක හරහා මෙතෙක් මනුෂ්‍ය සමාජයේ ලබාගත් ජයග්‍රහණ විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය විසින් මිනිසුන්ව බලාත්මක කළා. ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කළා. ඒකාධිපතිවාදයේ දුර්වල කළා. තනි මතවලට වැඩ කරන අවස්ථාව නැති වුණා.
මිනිස්සු වැඩි වැඩියෙන් සමාජයේ ක්‍රියාකාරීත්වයන්ට දායක වුණා. නමුත් මේ ඇල්ගොරිතම් හරහා මේ ඩේටා ඉම්පීරියලිසම් කියලා එකක් ඇති වෙන්න පුළුවන්. දත්තකා සතුවද තියෙන්නේ ඔහු ලෝකේ පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ගේ මේ ප්‍රී විල් එක, මිනිස්සුන්ගේ නිදහස් සිතුවිල්ල ඇල්ගොරිතම් හරහා පාලනය කරන්න පුළුවන්. ඒකට අලුත් වහල් භාවයක්, අලුත් වැඩව සම්යුගයක් ඇති වෙනවා කියන්නේ. එතකොට ඒක ඔහු දක්වලා තියෙන ඉතාම වැදගත් නිරීක්ෂණයක්. ඔය තාක්ෂණයේ උඩ දාන බොහෝ දෙනෙකුට පේන එකක්. ඒ වගේම ඔහු කියන එක තමයි මේ සිලිකන් වැලියේ තියෙන විසංවාදය. එක පැත්තකින් ඒගොල්ලෝ කියනවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ දෙවියෙක් වගේ. අපිට සියලු දේ ලබා දෙන, අපිට උඩින් ඉන්න, අපි ප්‍රාර්ථනා කරන, අපි පාලනය කරන කෙනෙක්. අනිත් පැත්තෙන් කියනවා මේක අපේ ස්ලේව් කෙනෙක්. මේක අපිට ඕන විදිහට යොදා ගන්න පුළුවන්. ඒතර මේක එක්තරා විසංවාදයක්. මෙයා ස්ලේව් කෙනෙක් හැටියට ඉඳීද? මෙයා දෙවියෝ වෙයිද? දෙවියෝ වෙලා අපිව පාලනය කරන්න යයිද? කියන මේ ප්‍රශ්න ටික ඔහු ගේනවා. ඊළඟට ඔහු අහන ප්‍රශ්නේ අපේ ෆීලිං වලට මොකද වෙන්නේ? ඒක තමයි අත්‍තරම ගැඹුරුම ප්‍රශ්නේ නේ. අපේ එම්පති එකට වෙන්නේ මොකද? අපේ කොන්ෂස්නස් එකට මොකද වෙන්නේ? වලට මොකද වෙන්නේ? ආදරයට, කරුණාවට මොකද වෙන්නේ? ඒවා අපි ඇල්ගොරිතම් වලට බාර දෙනවා. දැන් ওই chatbots ඇති වෙලා තියෙනවා ආදරය ගැන. සමහර වෙලාවට ලිංගිකත්වය ගැන. දැන් අපිට ලිංගික සහකාරියෙක් අද හොයාගන්න පුළුවන් AI වලින්. අපිට ප්‍රේම කරන කෙනෙක් හොයාගන්න පුළුවන් AI වලින්. අපිට ගීතයක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේ දවස්වල ලංකාවේ තියෙන නිර්මාණකරුවාට කාටද අයිතිය කියලා. දැන් AI වලට ප්‍රොම්ප්ට් කරලා අපිට ඕන ගීතයක් ලියා ගන්න පුළුවන්. ඕන සංගීතයක් සපයා ගන්න පුළුවන්. ඕන ගායකයෙක් හදා ගන්න පුළුවන් අපිට. ඒ වගේ මේ අපේ නිර්මාණශීලීත්වය, අපේ තියෙන මේ ආදරය, කරුණාව වැනි දෑ අපි යන්ත්‍ර වලට බිට්ස් වලට බාර දෙනවද? එතනින් පස්සේ වහන වැදගත්ම ප්‍රශ්නේ මනුෂ්‍යයාගේ කාර්යභාරය මොකක්ද? දැන් මෙතෙක් කාලයක් අපි මනුෂ්‍යයාගේ කාර්යභාරය ප්‍රගතිශීලී ආදී වශයෙන් කිව්වේ සියලුම සත්ව සංහතිය වෙනුවෙන් අපි වගකීම් බාරගත්තානේ. මේ ලෝකේ වඩා හොඳ තැනක් කරන්න, මේ ලෝකය වඩා හොඳ සමාජ සංවිධානයක් කරන්න, වඩා හොඳ පරිසරයක් හදන්න, සියලු සත්වයින්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න නේද? ඒ වගකීම ගත්තේ මේ මනුෂ්‍ය සංහතියනේ. දැන් මේක යන්ත්‍රයක් ගත්තට පස්සේ මනුෂ්‍යයාගේ අවශ්‍යතාවය මොකක්ද? ඇයි මිනිස්සු ජීවත් වෙන එකේ තේරුම මොකක්ද කියලා අහන්නේ. කියන ප්‍රශ්නේ එනවා. ඉතින් ඒ වගේම අර ඇතැම් අවස්ථාවල ඔය මේ ක්‍රියාවලින් එක මේ ජාන ඉංජිනේරු විද්‍යාවේ සහ අනිකුත් පැතිවලින් ඇති වෙන ක්‍රියාවලින් එක ඔය ඩිසයින් බේබීස් වගේ ඒවත් එක්ක විශේෂ ලස්සන රූප සම්පත්තිය තියෙන වෙනම බලයක් තියෙන අර ඩේටා ඉම්පීරියලිසම් එකක් බිහි වෙමින් තිබෙනවා කියන අනතුර තමයි හරාරි කියන්නේ. වහාම කියනවා ඉක්මනටම මේවා නියාමනය කරේ නැත්තම් දැන් ඒක එලොන් මස්ක් වගේ අය ලෝක දේශපාලනයට අත තියන්නේ එහෙමනේ. දැන් ඔහුගේ ස්ටාර්ලින්ක් එක ඔහු දේශපාලන වශයෙන් පාවිච්චි කරනවා. ඔහුට දැන් උදාහරණයක් ඇටියට රුසියාවට ගහන්න ඕන නම් ඔහුට ඩේටා ස්ටාර්ලින්ක් එකේ සියලුම ඩේටා දෙන්න පුළුවන් යුක්‍රේනයට. රුසියාවට පහර නොදීන ඕන ඔහු මේ මෑතදී කළා ස්ටාර්ලින්ක් ඕෆ් කළා දැන්. ඔහුට පුළුවන් ඒක කරන්න. දැන් මේක ජෙෆ් බෙසෝසුත් පටන් ගන්න යනවා. වෙනම ස්ටාර්ලින්ක් වගේ එකක්. ඒතර ඒ විදිහට ලෝකයේ මේ දත්ත ක්‍රියාවලිය දැන් මේකේ තියෙනවානේ රිවර්ස් කතාවකුත්. අපි මේවා පරිහරණය කරන හැම වාරයක් පාසාම අපිව යනවා කම්පියුටරේ. අපි කවුද කියලා. අපේ රුචිකත්වයන් මොනවද කියලා. කියන්නේ අනිත් පැත්තටත් මේ ඩේටා කලෙක්ට් වෙනවා. අපේ ෆුට්ප්‍රින්ට් එක එතන අපි ගිහිල්ලා පරිගණකය හරහා ඇතුල් වෙලා අපි දැනුම උකහා ගන්නකොට අපි පිළිබඳ දැනුම අපේ රුචිකත්වය ගන්නවා පරිගණකයෙන්. ඉතින් මේ ක්‍රියාවලියේ තියෙන සංකීර්ණ කතාව පරීක්ෂා කරලා තියෙනවා එතන. ඉතින් දැන් මේකේ පොඩි ඉතිහාසය ගත්තොත් මේ ගැන කුඩා ඉතිහාසයක් මගේ එකට ගැටුම කෘතියෙත් මම ප්‍රකාශ කරලා තියෙනවා මේ සිලිකන් විප්ලවය හා AI විප්ලවය නමින් මිනිස්සු මේ සංජායන විප්ලවය හරහා වදන් එක්කම බිහි කරගත්ත අනිත් එක තමයි ඉලක්කම්. ඒ ගෞරවය තියෙන ආසියාවට. ඉලක්කම් බිහි කර ගැනීමේ ගෞරවය තියෙන ආසියාවට රෝම ඉලක්කම් වලින් ගණන් කරන්න පුළුවන් ලොකුම ගාණ තමයි 9999. නමුත් අපේ ඉලක්කම් වලින් අසංකේය අපේ බෞද්ධ යුගයේ ඉඳන් අපිට ඕන ඉලක්කමක් ගණන් කිරීමේ හැකියාව තියෙනවා. ඒකෙන් මේ ලංකාවටත් තව සුවිශේෂත්වයක් තියෙනවා. මේ බිඳුව කියන එක දාර්ශනිකව අඳුන්ලා දුන්නේ අපි ඒක නාගර්ජුන තමයි දාර්ශනිකව ගෙනාවේ මේ ශුන්‍යතා සංකල්පය. මොකද බිඳුව පැහැදිලි කරන්න හරි අමාරුයි. ඍණ සංඛ්‍යා පැහැදිලි කරන්න හරි අමාරුයිනේ. පොල් ගෙඩි 1යි 2යි කියත හැකි. ඍණ 2 පොල් ගෙඩි කොහොමද පෙන්වන්නේ? ඒකට අපිට කියනවා හරි පොල් ගෙඩි 2කින් 3ක් ගත්තොත්
ඍණ පොල් ගෙඩිය. ඒතර මේ පොල් ගෙඩිය තියෙන්නේ මේ භෞතිකව නෙමෙයි. ඔව්. අර සංකල්පීය ලෝකේ ඒක පොල් ගෙඩි දෙකකින් පොල් ගෙඩි දෙකක් අඩු කළාම බිඳුවයි. එකක් තියෙන්නේ සංකල්පීය ලෝකේ. ඉතින් මෙවැනි දෑ යුරෝපීය චින්තනයට කාවද්ද ගන්න හරි කාලයක් ගියා. හැබැයි මේ ආසියාවේ විශේෂයෙන්ම ඉන්දියාවේ එහෙම ඒ ඉලක්කම් වලින් ඒ ක්‍රියාවලිය ආරම්භ වෙලා ඉදිරියට ගියා. ගණිතය ඔය මම එක කාලයක් මහාචාර්ය අර්ජුන සොයිසා යටතේ ඉන්න කාලේ ඔහු මට කිව්වා මේ ඉරාන ගණිතය ගැනයි ඉන්දියාවේ වේද ගණිතය ගැනයි හැදෑරීමක් කළා කරන්න කියලා. ඉතින් මම ඔය නරේන්ද්‍ර පූරි කියලා ඉංජිනේරු මහත්මයෙක් කළා තියෙන මේ වේද ගණිතය ලියලා දුන්නා. ඒ වගේම ඉරානීය ගණිතඥයෙක් වන අල් බුරුනි ගේ දේවල් මම හදාarලා තිබුණා. නමුත් මට ඒක ලියන්න බැරි වුණා. මොකද මම ඒ ආයතනයෙන් අයින් වුණා විදුෂිත. ඒක මේ ඉන්දියානු මූලයක් සහිත ගණිතයට වෙනස් තව ඉරානයේ මේ ඒක තියෙන වෙනම එකක්. එතකොට මේ වේද ගණිත ගැන නම් මම මේක ලියලා පත්‍රිකාවක් කරන්නේ මම ලෙසන්ස් කීපයක් ලියලා තියෙනවා. කොහොම වුණත් මේ කලාපයේ මේ ගණිතයේ ඉලක්කම් පිළිබඳ ක්‍රියාවලියක් තිබුණා. මේකෙන් සුවිශේෂී එකක් තමයි ඔය 1847 දී ජෝර්ජ් බූල් ඉදිරිපත් කරපු මේ බූලියානු බීජය. හරි බූලියානු අපිටත් ඔය පොඩි කාලේ තිබුණේ බූලියානු බීජ ගණිතය කියලා. බූලියානු බීජ ගණිතය. ඒ කියන්නේ දෙකයි තියෙන්නේ. දැන් ඒක මූව ගණිතය කියලා එහෙම දැන් මේ දස මූලික වෙලා තියෙන අපේ ඇඟිලි 10 තියෙන හින්දා කියලා නිකන් මතයක් තියෙනවනේ. නමුත් මේ බූලියානු බීජයට තියෙන්නේ දෙකයි. මේක එක්තරා දුරකට කාලයකට පස්සේ පරිගණකයේ භාෂාව බවට පත් වෙනවා මේ ඩිජිට්ස් බිට්ස් 10 වලින් මනින එක. ඉතින් ওই විදිහට ගිහිල්ලා ඇබකසය හැදුවා ගණන් හදන්න. ඒ වගේම මෙකැනිකල් කම්පියුටර්ස් ඔය 19 වෙනි සියවසේ ඇති වෙලා ගිහිල්ලා ඇත්තටම මේ ඔය වැනිවා බුෂ් කියන පුජ්‍යලයා තමයි මුලින්ම මේ ඇනලොග් ඉලෙක්ට්‍රොමෙකැනිකල් කම්පියුටරය 1931 හදන්නේ. මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ ඒ කාලයේ තිබෙන දෙවන ලෝක යුද්ධය. මේ දෙවන ලෝක යුද්ධයේදී විවිධ දේවල් ක්‍රැක් කරන්න. ඒ කියන්නේ සිග්නල් ක්‍රැක් කරන්න. ඒවා ස්ක්‍රැම්බල් කරලා යවන්නේ. ඒවා ක්‍රැක් කරලා මොකද්ද මේ පණිවිඩය හොයන්න විශාල උනන්දුවක් තිබුණා. ඒ වගේම 1935 දී මේ වැකුම් ටියුබ් එක මේ ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් මේ වැකුම් ටියුබ් එක හොයාගත්තට පස්සේ මේ දිකේත ගණිතය භාවිත ගණිතයක් බවට විදුලිමය ගණිතයක් බවට පත් වුණා. ඒ කියන්නේ වෝල්ටේජ් එක වැඩි නම් 1යි වෝල්ටේජ් එක අඩු නම් 0යි වෙන විදිහට එක පැත්තකට කරන්ට් එක යනකොට එක රෙසිස්ටන්ස් එකක් තව පැත්තකට කරන්ට් එක යනකොට තව රෙසිස්ටන්ස් එකක් පාවිච්චි කළා මේ ස්විච් එකක් හැටියට 10 ස්විච් එකක් හැටියට ඉලෙක්ට්‍රොනිකලි පාවිච්චි කරන්න හැකියාව ලැබුණා. ඉතින් මේක ඊටාම තීරක චරිතයක් තමයි මේ ඇලන් ටියුරින්. ඇලන් ටියුරින් බ්‍රිතාන්‍ය හමුදාවට මේ ජර්මන් කේත කඩන්න ඉදිරිපත් වෙච්ච විශිෂ්ට ගණිතඥයෙක්. ඉතින් ඔහු මේ පරිගණක විද්‍යාව ඉතාමත්ම වේගෙන් හදාරන ගමන් ඔහුට තේරුණා කවදා හරි දවසක මේ ඉන්ටෙලිජන්ස් මැෂින් එකක් හදන්න පුළුවන් කියලා. ඒ නිසා ඔය ටියුරින් ටෙස්ට් කියලා කියනවා ඒ කාලේ ඔහු හඳුන්වා දුන්න ටියුරින් ටෙස්ට් කියලා එකක් 1950 දී මේ යන්ත්‍රයක බුද්ධිභාවය මනින්න. ඊටාම විශිෂ්ට ගණිත පුජලෙක් ඔය ඇලන් ටියුරින්ගේ විවිධ ශේෂ්ත්‍ර ඔය මට මතකයි ඔය සත්තුන්ගේ ඇඟේ පැල්ලන් ඇති වෙන උදාහරණයක් බල්ලන්ගේ පුල්ලි තියෙන්නේ අලින්ගේ පුල්ලි නැත්තේ මීයන්ගේ ඇඟේ පුල්ලි නැහනේ ඇයි බල්ලන්ගේ ඇයි හරක්ගේ ඔය ගොඩාක් දේවල් ගැන අදහස් පළ කරපු පුජලෙක් ඊට අවාසනාවකට ඔහු සමලිංගිකයෙක් ඉතින් වික්ටෝරියානු සමාජයේ සමලිංගිකයන්ට තිබිච්ච විරෝධය නිසා අවසානයේ ඔහුගේ ලිංගිකත්වයේ හිලිදරව් වීමේ ලැජ්ජාවෙන් බේරෙන්න ඔහු ඇපල් ගෙඩියක සයනයිඩ් දාලා ඇපල් වළඳලා මිය ගියා. එසේ නොවන්න ඔහු සැලකිය යුතු වෙනසක් මේ ක්‍රියාවලිය කරන්න ප්‍රධාන චරිතයක් බවට පත් වෙන්න පුළුවන් ඔය මේ පුජ්‍යලේ තමයි ඔය ඇලන් ටියුරින්. ඊළඟට ක්ලෝඩ් ෂැනොන්. ඔහු ඇත්තටම මේ මැෂින් එකක් ඇති කරා මේ ඇල්ගොරිතම් බේසිස් ඔය අනිත් ඒ වගේම අනික් වැදගත්ම පුජ්‍යලයා තමයි ජර්මනියෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය වෙච්ච ජෝන් වොන් නිව්මාන්. ඒගොල්ලෝ අර ඉනෑක් කියන ඒ පරිගණක පද්ධතිය හදීම සඳහා අවශ්‍ය කරන ඒ ඇල්ගොරිතම් මේ බේසස් හදලා ඒ ක්‍රියාවලිය කළා. ඉනෑක් වලින් ගොඩාක් දුරට මිසයිල් ප්‍රහාර, කාලතුවක්කු ප්‍රහාර සහ ගුවන් වලින් දාන බෝම්බ පාලනය කරන ක්‍රියාවලිය තුන විශාල පරිගණක. ඒ කියන්නේ ඒවා මට මතකයි අර කාමර ගණන් තියෙනවා. කාමර ගණන් තියෙන මහ විශාල පරිගණක කාන්තාව තමයි වැඩ කළේ. එතකොට මේ මට මතකයි ඒ කාලේ අපේ කැම්පස් වලටත් ඔය ආවා 80 ගණන් වල මුල භාගයේ මේ අර මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් විශාල ඒවා. ඉතින් ඒක ඊට පස්සේ මේ ඔය 1950න් පස්සේ ෂොක්ලේ
කියන පුජ්‍යලයා මැදිහත් වෙලා ඔය සෙමිකන්ඩක්ටර් විප්ලවය කළා. සිලිකන් ජර්මේනියම් විප්ලවය. එතකොට අර ලොකු වැල් ටියුබ් වෙනුවට තාම සියුම් ඇවිල්ලා ඒවා පස්සේ ඉන්ටිග්‍රේටඩ් සර්කිට් වුණා. මේ ගැන සම්පූර්ණ කතාව කාට හරි බලන්න ඕන නම් මගේ කෘතියේ තියෙන එකට ගැටපු කෘතියේ සිලිකන් විප්ලවය කියලා. මේක ඇති වෙච්ච හැටි සිලිකන් වැලිය ඇති වෙච්ච හැටි ෂොක්ලේගේ කතාව එහි තියෙනවා. ඉතින් මේක මෙහෙම දුරදිග ගිහිල්ලා අවසානයේදී ඔය ඇපර්නට් කියන එක ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවල මේ ඔය වර්තමාන මේ බොහෝ දෑ ඇත්තටම හමුදාවල තමයි මුලින් ආවේ. ඔය ෆෝන් එකේ තියෙන කැමරා එක ඒ වගේම ඔය ඉන්ටර්නෙට් කියන එක ඇපර්නෙට් හැටියට 1960 ගණන් වල අගභාගයේ ආවේ ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා වලින් තමයි මේ නෙට්වර්කින් පරිගණක නෙට්වර්ක් කරන්න ආවේ. ඒ වගේම මේ 1966 දී මේ එලිසා කියන චැට්බොට් එක ආවා. ඒතර ඒකේ ප්‍රශ්න අහනවා එයා උත්තර දෙනවා. මම හොඳින්ද? ඔබට මොකද්ද ප්‍රශ්නේ කියලා අර ඒ චැට්බොට් එක ආවේ 1966. ඒක තමයි ඇත්තටම මේ natural language processing unit එකක් NLP ඒ කියන්නේ natural language processing ක්‍රියාවලිය පටන් ගන්න 1966. හැබැයි ඔය කාලය ඇතුළත ගොඩාක් මේ ෆන්ඩින් ප්‍රශ්න මත මේවා දියුණු වෙන හිටියත්. ඒ හින්දා ඔකට කියන්නේ අපි AI winter එක කියලා. ආයේ AI පිළිබඳ විශාලම උනන්දු ආවේ මේ 1990 ගණන් වල personal computers, super computers, expert computers IBM එක ගෙනාවනේ දිගට හරහාට ගෙනල්ලා 1997 ඉතාලම වැදගත් අවුරුද්දක්. මොකද අර ඒගොල්ලන්ගේ ඩීප් බ්ලූ කියන කම්පියුටරෙත් එක්ක චෙස් ඇද්දා ගැරි කැස්පරොව්. ඒ චෙස් තරගෙන් කම්පියුටරේ දිනුවා ගැරි කැස්පරොව් පරාජය කළා. ඒක ඒ දවස්වල ලොකු ඉතාලම මේක තමයි ටර්නින් පොයින්ට් එක උනේ. ඒ කියන්නේ මේ උගත් බුද්ධිමත් යන්ත්‍රයක් තියනවා තීරණ ගන්න පුළුවන් කියන එක. ඉතින් කවුරුත් දන්නේ නැහැ මේ යන්ත්‍රය කෝච් කරලා තියෙන්නේ කියලා. මේ යන්ත්‍රය ට්‍රේන් කරලා තියෙන්නේ කියලා. මේ සියලුම චෙස් ක්‍රීඩාවේ තියෙන සියලුම ඇදිලි ටික මේ ඒ යන්ත්‍රයට කෝච් කරලා තියෙන්නේ. ඉතින් ඒක අන්න එතන ඔය එලොන් මස්ක් කියන පොයින්ට් එක තියෙනවා. අර මානව බුද්ධිය ඉක්මවා ගිය ගතිකත්වයක් එතන ආවා. ඒ කියන්නේ ඔහුගේ බුද්ධියෙන් හිතුවිලි ඉක්මවා ගිය එකක් එතනින් ආවා. ඊට පස්සේ ඔය 2010 වෙනකොට මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් ඒ වගේම නියුරල් සිස්ටම්. ඒකෙදී ඒගොල්ලෝ ගොඩාක් කරපු දෙයක් තමයි මේ වදන් කුඩා බිට්ස් බවට කැඩීම. කඩලා ඒ වයින් රූපකායන් හදන්න, ඒ වයින් සංගීත හදන්න, ඒ වයින් වදන් හදන්න කටයුතු කිරීම. ඒක අර අපේ ඔළුවේ තියෙන නියුරෝන ක්‍රියාවලිය විද්‍යාත්මක විදිහට හදාarලා ඒක යාන්ත්‍රික ක්‍රියාවලියක් කිරීම. ඒ නියුරෝන වලින් කරන්නේත් ඒකනේ. නැත්තම කිව්වොත් අපි ඔය බුද්ධ ආගමේ කියනකොට අපි මේ දකින්නේ අපිට පේන දේ නෙවෙයි අපි දකින දේ කියලා. ඒ කියන්නේ අපි මනසින් දකින දේ කියලා කියනවනේ. ඔය මනෝකුප්පංගම ධම්මා කිව්වම ඉතින් ඒක බොහෝ දෙනෙක් අවමානට ලක් කරලා කතා කරනවා. නමුත් ඒක යන්නේ අපේ මනසේ සංකල්ප ඇති වෙන්නේ කොහොමද? දැන් මගේ ඇහැට යම්කිසි ආලෝකයක් අහම මගේ ඇහි කුණිතේ වදිනවා. එතන රසායනික ක්‍රියාවලියක් ඇති වෙනවා. ඒ රසායනික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට නියුරෝන වලින් මේ පණිවිඩය මගේ මොළයට යනවා. මොළේ මට තියෙන්න ඕනේ යම් සංකල්පයක් මේක අඳුර ගන්න. මේක ගහ, මේක පුටුව, මේක ඩිකෝඩ් කරගන්න මොකක් හරි එකක් තියෙනවා. දැන් එතකොට එන ප්‍රශ්නේ තමයි අර කුණීතයට වැටෙන ආලෝකයේ ෆෝටෝන්ස් වෙනුවට එතන තව ඒවා තියෙන්න පුළුවන්. ඇයි ඒව නැතුව ෆෝටෝන් වලට විතරක් සංවේදී වෙන්නේ. ඒතකොට එතන තියෙන රසායනික සංයුතිය වෙනස් වුණොත්, ඥාන සංයුතිය වෙනස් වුණොත් එතන ඒ ඇහැ හැදිලා තියෙන ඇහැ නැමැති පේශිය හැදිලා තියෙන ඒ සෛලයේ සංයුතිය වෙනස් වුණොත් අපිට වෙන දෙයක් සංජානනය වෙනවා. ඊළඟට ඒක නියුරෝන මගෙන් රැගෙන යන මාර්ගය හා නියුරෝන වල ඒ ඉලෙක්ට්‍රොමැග්නටික් ක්‍රියාවලිය සහ අවසාන වශයෙන් අතන මොළයේ තියෙන අර සංකල්පීය ගබඩාකරණය මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. ඒකට අපි මේ ලෝකය දකින්නේ මෙන්න මේ අපේ පංචේන්ද්‍රයන්ට හා අතන තියෙන සංකල්ප වලට සාපේක්ෂව. ඉතින් ඒ මනෝපුබ්බංගම ධම්මා කියන්නේ ඒකට. ඒවට තු මේ මනසෙන් මේ මොනවාද අහසේ මේ ගස් කඩා වට්ටන්න පුළුවන් අධිමානසික බලයක් තියෙනවා. හැඳි ගෑරුප්පු නවන්න පුළුවන් කියන එක නෙවෙයි. හැඳි ගෑරුප්පුව හඳුනා ගැනීමම සාපේක්ෂ ක්‍රියාවලියක්. ඉතින් ඕක තමයි උතන ඔය එන වැදගත් දේ. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි මේ පරිගණක විද්‍යාවේ මේ නියුරල් සිස්ටම්ස් විසින් මෙන්න මේක මේ විදුලි ධාරා පද්ධතියක් බවට පිට්ස් බවට ඒ කියන්නේ අර නියුරල් නෙට්වර්ක් එක මේ පරිගණකයේ ඔය විදුලිය එහාට මෙහාට යන සිස්ටම් එක ඇතුළට ඒ නියුරල් වගේ දෙයකට ගත්තා. ඒ කියන්නේ
ලෝකයේ තියෙන හැමදේම බිට්ස් වලට කඩලා ඒ බිට්ස් අරගෙන ඒවා ගබඩා කරගන්න ක්‍රමවේදයක් හදුවා. ඒකට අපි කියනවා ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා. එතකොට ඒ ට්‍රාන්ස්ෆෝම් කරන්න. දෙපැත්තටම ට්‍රාන්ස්ෆෝමරෙන් කරන්ට් එක එහා මෙහා කරනවා වගේ යථාර්ථ ලෝකය ට්‍රාන්ස්ෆෝම් කරගන්න ඉලෙක්ට්‍රික් ලෝකයක්. ටෙලිෆෝන් එකේ වෙන්නේත් ඒකනේ. ශබ්දය අපි විදුලි සංනිවේදනයක් කරලා නැවත ශබ්දේ බවට පරිවර්තනය කරනවා. ඒ වගේ මේ සියලුම දත්ත මේ විදිහට ට්‍රාන්ස්ෆෝම් කරන්නත් ඒ වගේම මේ ඩීප් ලර්නින් මේ මැෂින් වලට උගන්වන්න. මේ ළමයෙක්ට පොඩි කාලේ ඉඳන් නොඑක් සංකල්ප උගන්වනවා වගේ මේ හුඟක් දෙනෙක් හිතනවා කොහොමද කම්පියුටර් කරන්නේ කියලා නෑ. ඒගොල්ලන්ට උගන්වනවා. ඒගොල්ලන්ව කෝච් කරනවා. ඒගොල්ලන්ව ට්‍රේන් කරනවා. ඒවා ට්‍රේන් කරද්දී තමයි ඔය පහුගිය කාලේ මේ කට්ටි පැනලා වැට පැනලා සෑන්ඩ් බොක්ස් වලින් එළියට ගිහිල්ලා හරි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඊටසේ large language models ඇවිල්ලා general AI කියලා අපි කියනවා 2020 විතර වෙනකොට ඕවා ප්‍රචලිත වෙලා ඇවිල්ලා open AI එක ආවා. මෙච්චර කාලයක් මේ close link එකක ගියේ. ඒක අනික් අයට පාවිච්චි කරන්න දුන්නේ නැහැ. open AI process එක ආවා. එහෙම ගියා. දැන් උතන එන අනික් ප්‍රශ්නේ තමයි දැන් මේ චීනයේ එක්සත් ජනපදය අතර ගැටුම. ඔය මම දැක්ක ඔය Elon Muskගේ ඔය සංවාදයට හොඳ කොමෙන්ට් එකක් දාලා තිබුණා කවුරු හරි. ඒකට කියලා දුන්නා මේ එක්සත් ජනපදයේ AI පාවිච්චි කරන්නේ පරමාණු බලය ගැන වුන් හිතුව විදිහට. ඒ කියන්නේ ඒක මට විතරයි තියෙන්නේ. ඒ මගේ විශේෂ බලයක්. මට ඒකට වීටෝ පවර් එක තියෙනවා වගේ ඒක මට තියාගෙන දඟලන එක. ඔව් ඒකේ පොඩි දේශපාලනික බරක් බලය අවියක් කරගන්න. චීනය කරන්නේ මේක බල ශක්තිය පාවිච්චි කරනවා වගේ ඇටොමික් එනර්ජි එක පාවිච්චි කරනවා වගේ මේක පුළුවන් තරම් බාහිර හා සේවා වලට ඇප්ලයි කරලා ප්‍රචලිත කරන එක. දැන් ඇත්තටම ඔයිට සමාන ක්‍රියාවලියක් දිනෙත් ඔය සිලිකන් විප්ලවෙත් වුණා. සිලිකන් චිප් එක ඉන්ටිග්‍රේටඩ් සර්කිට් හැදුවාම ඇමරිකාව ගලේ කාටවත් නොදී ඒවා ඒගොල්ලන්ගේ මිසයිල් වලට ඒගොල්ලන්ගේ සබ්මරීන් වලට ඒගොල්ලන්ගේ නැව් වලට ඒගොල්ලන්ගේ ගුවන් යානා පරිපත වලට එහෙම දාගෙන හැංගෝගෙන හිටියා. ඒතකොට ජපාන්ු තමයි සෝනි සමාගම තමයි මේක රේඩියෝ වලට ටීවී වලට ආදි වශයෙන් මේක කොමඩිෆයි කරා. ඒ කියන්නේ මේක මිනිස්සුන්ට භාවිතා කරන්න පුළුවන් ගෘහ භාණ්ඩය වලට ඇතුල් කළා. ඒකේ මහා මේ පාරිභෝගික විප්ලවයක් ඇති වුණා. දැන් AI වල AI ජපානයේ හොඳ මට්ටමක ඉන්නවා රොබෝලා ගොඩ නැගීමේ. හැබැයි ලීඩින් චයිනා. ඒකට ඇමරිකාව මේක හංගගෙන ගහන ගේම අරයා මුළු ලෝකෙටම දෙනවා ඩීප් සීක් කියලා නොමිලියෝනයකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට දෙනවා. භාණ්ඩ හා සේවා වලට ඇතුල් කරනවා. රොබෝ ටැක්සි තියෙනවා. මම දැක්කා රොබෝලා හදලා තියෙනවා එංගලන්තේ වෙයා හවුසස් වල බඩු අදින්න, ගෙවල් ක්ලීන් කරන්න රොබෝ, තේ ගේන්න රොබෝ. මේ වගේ මේ අලුත් මේ AI ඇප්ලිකේෂන් අතිවිශාල ප්‍රමාණයක් වාහන ඔටෝ ඩ්‍රයිවර්ස්ලා තියෙන එක. සහ ඒගොල්ලෝගේ අර මේ එලන් මස්ක් ඒ සාකච්ඡාවේදීම කියනවා බලශක්තිය පැත්තෙන් ගත්තත් ඇමරිකාවයි යුරෝපයයි ඉන්දියාවයි එකතු කරත් ඒ බලශක්තියට වඩා වැඩි බලශක්තියක් අරගොල්ලෝගේ දැනටමත් තියෙනවා. ඉතින් සහ ඒගොල්ලෝ අර මේ එෆිෂන්සි එක වැඩි වෙන්නේ තවදුරටත් හදන්නේ. එතකොට මේ බලශක්තිය වාසියත් චීනට යනවා මේ යන ගමනේ ගියොත්. ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි මේ චීනය 2010 විතර තීන්දුවක් ගත්තා මේ සෝලාර් වින්ඩ් වලට යන්න. මහා පරිමාණයෙන් වුන් කළා. දැන් ඇත්තටම දැන් ওই ඉරාන යුද්ධය ගන්නකො. ඉරාන යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියට මිනිසුන් තේරෙනවා මේ තෙල් මේ බලවතුන් කීප දෙනෙක් අතේ තියෙනවා. උන් හැම වෙලාවෙම යුද්ධ කරගන්න මේක අපිට පාඩුයි. ඒක දැන් අපේ වගේ රටක තෙල් දැනට නැති නිසා තෙල් සම්පත්තිය වුණත් ඒක කහ ගන්න වැඩපිළිවෙලක් නිසා අපිට තියෙන එකම විසඳුම තමයි සෝලා. ඒක සෝලා ගන්න අපි කොහෙද යන්නේ? 80%ක් සෝලා පැනල් හදන්නේ චීනේ. ඒතර වින් මැෂින් ගන්න අපිට යන්න වෙනවා ඒ ජෙනරේටර් ගන්න චීනෙට. ඒක දැන් ඇත්තටම ග්‍රීන් එනර්ජි පැත්තට හැම රටක්ම යොමු වෙන්නේ දැන් පරිසර ප්‍රශ්න හින්දාම නෙවෙයි. මොකද මේ මෙතන මේ සැපයුම් ජාල අවහිර වෙලා. එක එක මේක කුලල් කා ගන්නවා මේ බලය පාවිච්චි කරලා. නමුත් දැන් ග්‍රීන් එනර්ජි කියන්නේ තමන්ගේ දෙයක්. එතන ඒ තමන් ඒකෙන් ස්වයං නිෂ්පාදනය. ඒකින්ද යන්න තියන්නේ අතෙන්ට. ඉතින් ඒකින්ද දැන් අර එක්සත් ජනපදයේ වගේ රටවල් මේක ආයුධයක් හැටියට පාවිච්චි කරන්න මේ තෙල් සහ ගෑස් වෙනත් විකල්ප වලට යන්න වෙනවා. විකල්ප වලට යන්න ගියාම පේන්නේ චීනය පමණයි. ඔය චීන බඩු වලට සම්බාධක පනවල තිබුණා එයා කන්ඩිෂන් වලට එහෙම. නමුත් පහුගිය කාලේ යුරෝපයේ ඇති වෙච්ච හීට් වේව් එකේදී චීනයේ එයා කන්ඩිෂන් තමයි සාමාන්‍ය ජනයාට මිලදී ගන්න පුළුවන් affordable ඒවා වුණේ. ඉතින් කොහොම වුණත් මේ එලොන් මස්ක් ඊටාම වැදගත් සාකච්ඡාවකට ලෝකේ අරන් ගිහින් තියෙනවා අපි කරන්නේ මොකද්ද කියලා. AI වලින් නඩු අහන දවසක්, AI වලින් බෙහෙත් කරන දවසක්, AI වලින් ඔබේ ගේ දොර ඩිසයින් කරන දවසක්, AI වලින් දුවන යන්ත්‍ර ඔබට බඩු ගේන දවසක් නේද? AI වලින් කියන යන්ත්‍ර ඔබට සංගීතය, සාහිත්‍ය රසය, ආදරය, කරුණාව, ලිංගිකත්වය ලබා දෙන දවස වැඩි ඈතක නැත. මේ ඊළඟ දශකයේ ඒ විප්ලවය සිදුවෙමින් පවතිනවාය කියන එක තමයි ඔහුගේ අදහස.
ඒ වගේම මේ ක්‍රියාවලියේ නියාමනයන් නොවුනොත් වෙන්න තියෙන ව්‍යසනීය ස්වභාවය තමයි අපට හරාරි පෙන්ලා දෙන්නේ. තාම බුද්ධිමත් විශ්ලේෂකයෙක් හැටියට මේක ගැන. ඉතින් අපේ පාඨකයාට අපිට කියන්න තියෙන්නේ අපි කැමතුණත් අකමැතුණත් ලෝකයේ AI වලින් ඉදිරියට යනවා. රැකියාව නැති වෙගෙන යනවා. විශේෂයෙන්ම දැන් මේ IT එකේ හිටපු අයට IT බබල් එකේ ප්‍රශ්නය ඉවරයි. අපි මෙතන තර්ක කරනවා විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු 2ක් දෙමුද 65න් 67ට කියලා. නමුත් AI විනිශ්චයකාරවරු ඉතා වේගයෙන් එන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඒව ක්‍රියාත්මක කරන්න නම් අඩු වයසින් ඉන්න ඇත්තටම ඇල්ෆා ජෙනරේෂන් එකේ අය තමයි විනිශ්චාසන වලට ගේන්න වෙන්නේ ඉස්සරහට. මේ සියල්ල අරගත්තාම අපි මේකට සූදානම් විය යුතුයි. මේ විප්ලවය අපි කැමතුණත් අකමැතුණත් ඉදිරියට යනවා. අපිට පළවෙනි තාක්ෂණ විප්ලවය, කාර්මික විප්ලවය මිස් වුණා, 2 මිස් වුණා, 3 මිස් වුණා, 4ත් මිස් වුණා. දැන් මේ අලුත් විප්ලවයක් AI වලින් ආරම්භ වෙලා තියෙනවා. ඒකේ අඩු ගානේ අපේ කොටහවත් ලබා ගැනීමට අපේ දායකත්වයක්, අපේ තරුණ පරපුර මෙහෙයවීමක්, ලාංකීය සමාජයේ හුරු ගැන්වීමක් සිදු කළ යුතුයි කියන එක තමයි පේන්න තියෙන්නේ. හරි. එහෙනම් මං හිතන්නේ දැන් මේ කරුණු සම්පින්ඩණය වුණා වැඩිද කියලාත් හිතෙනවා. මහ විශාල කරුණු සංඛ්‍යාවක් අපි ඊටාම කෙටි කාලයකදී කියන්න සිද්ධ වුණා. දැන් ඇත්තටම මේ කාරණා ගැන අපේ වැඩසටහන් පෙළ ගැස්මේ හරි විදිහට ගියා නම් තව ඉදිරි කොටසකදී තමයි අපිට ප්‍රවිෂ්ඨ වෙන්න තිබ්බේ. නමුත් මේ ඇතිවෙච්ච තත්ත්වය අනුව අපි ඉක්මනින් ඒකට ප්‍රවේශයක් ගත්තා. මොකද ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේ එලෝන් මස්ක් එක ගැන මොකද කියන්නේ. බොහෝ දෙනෙක් අහලා තිබ්බා මේ අදහස මොකද්ද, මේ ගැන මොකද්ද කියන්න තියෙන සහ අපි කල යුත්තේ මොකද්ද කියන එක ගැන තමයි මේ අපේ විමසලා තිබුණේ. ඉතින් එහෙනම් මේ කතාවේ ඊතුරු කොටසත් ඉදිරියට තියාගෙන සහ මේක මේ ඔය විශේෂයෙන්ම හරාරි ඉතුරු කරපු දාර්ශනික ප්‍රවේශය අපි කතා කළ යුතුයි. සහ අපේ ඊළඟ සතියේ ඉඳන් අපේ සුපුරුදු වැඩසටහන් පෙළට යන බලාපොරොත්තුවෙන් අද සමුගන්නවා. ඊට කලින් ඔබෙන් ඉල්ලන්න ඕනේ අපේ පාටලි චම්පේ කරනවක channel එක subscribe කරන්න. විශේෂයෙන්ම අපිට අදහස් දක්වන්න, අපේ ගුණදොස් දක්වන්න, ඔබට හිතන දේවල් අපිට දන්වන්න. ඉතින් අපිට ඒවා උපයෝගී කරගන්න පුළුවන් තවත් වඩාත් ගුණාත්මක භාවයෙන් යුක්තව ඔබට මේ අදහස් ඉදිරිපත් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි චම්පේ කරනවක මහත්මයා. ආයුබෝවන්.